ඉතින් ආයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නාලු නොලා හැමදාම වගේ අදත් සුපුරුදු පාර දෙක තුල තියෙන SL Tech Tips අපේ YouTube channel එක සමග. ඉතින් ඊටමත් වැඩි කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කරන්නේ. ඉතින් මෙතන ඉඳන් දිගින් දිගටම වීඩියෝ මේ channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙද්දිත් ඔයාලා දන්නවා ලංකාව තුල තවත් Pickme වගේම තවත් app එකක් පසුගියදා එළි දැක්කෝ ඒ තමයි හෙලගෝ. ඉතින් අපි බලමු හෙලගෝ රයිඩ් එක අපි ලැබපු අත්දැකීම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක මම ගෙනාවේ. විශේෂයෙන්ම හෙලගෝ කියන්නේ හෙලකුරු නැත්තම් ඔයාලා අපි හැමෝම දන්න හෙලකුරු app එකෙන්ම යාළුම නිර්මාණය කරපු app එකක්. ඉතින් අපි බලමු හෙලගෝ වල කොහොමද අපේ තිබ්බ first experience එක කියලා. ඉතින් ඉස්සලාම මේක අපිට sign in වෙන්න පුළුවන්. ඉතාමත් ලේසියෙන්ම මේකෙත් Pickme වල වගේම අනික් රයිඩ් ඇප් වල වගේම මේකෙත් විශේෂයෙන්ම ඩ්‍රයිවර්ස් ලට වෙනම ඇප් එකකුත් පැසෙන්ජර්ස් ලට වෙනම ඇප් එකකුත් තියෙනවා. ඉතින් මම පැසෙන්ජර්ස් ඇප් එක තමයි මම මේ විදිහට දාගත්තේ. ඉතින් මේක මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් කරගෙන ඉතින් ඒකදී ඉස්සලාම කරන්න තියෙන්නේ අපේ පිකප් ලොකේෂන් එක සුපුරුදු පරිදි අපි ඉන්න තැන දාගන්න ඕනේ. ඉතින් ඒක තමයි ඩ්‍රොප් ලොකේෂන් එකත් අපිට යන්න ඕන තැන දාගන්න ඕනේ. ඉතින් මේකදී මගේ පෞද්ගලික මතය නම් සාමාන්‍යයෙන් අපි වෙනදා පාවිච්චි කරන මේ වගේ ඇප් වල සාමාන්‍ය අවම ගාස්තුව 158ක් වගේ වෙනවා. මේකදී 143ක් වගේ තමයි උනේ. මම මොකද කිලෝමීටර් 2.5ක් වගේ දුරක් ගියා රුපියල් 137කට. ඉතින් මේකේ තියෙන පොඩි අඩුපාඩුවක් තමයි ඉතින් මේක තාමත් අර දියුණු වෙමින් මට්ටමේ තියෙන නිසා මේකේ හරියටම ඩ්‍රයිවර්ස්ලා තාම වැඩි ප්‍රමාණයක් නැහැ. ඉතින් ඒක ඉදිරියට යද්දී ඒක යවත් කාලේ වෙද්දී ඇප් එක තවදුරටත් ප්‍රචාරය වෙද්දී ඇප් එකට ගොඩක් රයිඩර්ස්ලා ඉඳීවි. ඉතින් ඒ වගේම තමයි මේකේ තව එක දෙයක් තියෙනවා. මොකද රයිඩර්ස් අපිව ගන්න එනකොට පිකප් පොයින්ට් එකට එනකොට යාව මැප් එකේ ලොකේෂන් වලින් පෙන්වන්නේ නැහැ. අපේ ඩ්‍රයිවර් දැන් කොයි හරි දෙන්නේ ඩ්‍රයිවර් පිකප් පොයින්ට් එකට ළඟද නැද්ද කියන එක පෙන්වන්නේ නැහැ. මොකද පැසෙන්ජර් නොදන්න කමට මේක කැන්සල් කරොත් එතකොට රයිඩර් මගක් දුරට ඇවිල්ලා තිබ්බොත් එතනින් දෙන්නටම ලොකු පාඩුවක් වෙනවා. ඉතින් මේක ඇප් එක ඩෙවලොප් වෙද්දී මේ දේවල් හරියන්න පුළුවන්. මොකද තාමත් මේක සාමාන්‍යයෙන් ඩෙවලොප් වෙන මට්ටමේ නිසා මේක එක දෙයක් තියෙනවා. මේකේ කැන්සල් කරන්න විනාඩි 5ක් ඇතුළත කැන්සල් කරොත් අපිට කැන්සලේෂන් ෆී එකක් ගෙවන්න ඕනේ. විනාඩි 5කට පස්සේ කැන්සල් කරොත් අපි ෆී එකක් රුපියල් 50ක් ගෙවන්න ඕනේ. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක නම් හොඳයි. මොකද මම දාපු පැත්තේ රයිඩර්ස්ලා සාමාන්‍යයෙන් 3-4 දෙනෙක්ම හිටියා. ඉතින් එක රයිඩර් කෙනෙක් ගත්තම එයා නම් පොඩි දුරක් මාව ගන්න මොකද ළඟපාතක නෙමෙයි හිටියේ. ඒත් කොහම වුණත් ඇත්තටම මේකත් හොඳ ගමන් සගයක වෙයි. මොකද අතේ තියෙන ගානට ඔයාට පොඩි දුරක් යන්න හෝ ලොකු දුරක් යන්න ඔයාගේ තීරීමට අනුව තමත් හොඳ ඇප් එකක් කියලා මම හිතනවා. මේ රිවිව් එක මගේ මම ලබාගත් එක්ස්පීරියන්ස් එක අනුව. ඉතින් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම තමයි අපිට subscribe කරන්න. ඒ වගේම තමයි bell එකනේ click කරලා all දාලා තියාගන්න. අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඒක ඔයාලට notification එක විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අතර ගිහින් එන්නම්. සුබ දවසක්.